රයිට් මේ වීඩියෝ එක 20යි 25 ඔන්ලයින් රිවිෂන් එක ගැන පොඩි දේවල් ටිකක් කතා කරන්න. ඒ කියන්නේ දැන් අපි මාස කිහිපයක් වෙනවා මේ ඔන්ලයින් රිවිෂන් එක පටන් අරගෙන. එතකොට මේ දක්වා කරේ මොකද්ද ඊළඟට වෙන්න තියෙන්නේ මොනවද වගේ දේවල් ටිකක් තමයි ඉතින් විශේෂයෙන්ම කතා කරන්න යන්නේ. හේතුව දැන් අපි මුලදී මේ රිවිෂන් එක පටන් ගද්දි දේවල් ටිකක් කිව්වා. ඉතින් ඒ ටික කරලා පෙන්වන්න එපේ. ඒ ටික කරලා පෙන්නන වැඩේ භාගයක් දැන් ගිහිල්ලා තියෙන්නේ. ඉතින් එතකොට ආපහු චුට්ටක් මෙන්න මේ දේවල් ටික කරේ කොහොමද කියලා කියන්නත් ඕන. ඉතින් මේ දේවල් ටික ගැන පොඩි දැනුවත් කිරීම ටිකක් කරන්න තමයි මේ වීඩියෝ එක යන්නේ. රයිට්. එතකොට මේ 20යි 25 ස්පීඩ් රිවිෂන් එකක් කියලා කියන්නේ ටිකක් වැඩ අසීමිතව කරන පන්තියක්. ඒතර එහෙම නැතුව ඒක ස්පීඩ් රිවිෂන් එකක් වෙන්නේ නැහැනේ. එතකොට මේ ස්පීඩ් රිවිෂන් කිව්වට මේක සාමාන්‍ය ස්පීඩ් රිවිෂන් එකක් නෙවෙයි. ඒක වෙනස්කම් ගොඩක් තියෙනවා. ඒවත් මම කියන්නම්. රයිට්. එතකොට මේ මුලින්ම ජූනි මාසේ වෙන්න යන වැඩ ටික ගැන කිව්වොත් එහෙම දැන් අපේ රිවිෂන් එක ගත්තොත් ඒ පාඩම් උගන්වන්නේ සම්පූර්ණ තියරිත් එක්කම. සම්පූර්ණ තියරිත් එක්කම SQL ටික ප්‍රෝග්‍රෑමින්. ප්‍රෝග්‍රෑමින් කියලා කිව්වේ ඇල්ගොරිතම්ස් ටිකයි Python A to Z තියරි ටික. එක. ඒ කියන්නේ පාස්ට් පේපර්ස් වල ආව ප්‍රශ්න සාකච්ඡා කරන සිද්ධියත් එක්ක. ඊට පස්සේ OS වල අවසාන කොටස යන්නේ අපි OS ඔන්ලයින් රිවිෂන් එකේ ෆ්‍රී වර්ෂන් එකක් විදිහට ගියේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම සිකුරාදා රෑ 7:00 ඉඳන් 10 වෙනකම් දැනට මාස 2කමාරක් විතර ෆ්‍රී ක්ලාස් එකක් විදිහට කරගෙන ආවේ. ඔයාට ඕනනම් channel එකේ ගිහින් බලන්න පුළුවන්. ඒකෙදි බාගෙට තියරි උගන්වලා නැහැ. ෆ්‍රී ක්ලාස් එකක් කියලා අඩුවෙන් උඩින් පල්ලෙන් උගන්වලා නැහැ. ඔයාට ගිහින් බලන්න පුළුවන් දවස් කීපයක ඒවා ඇති. හරි ගිහිල්ලා බලන්න පුළුවන්. ඒවා ලයිව් කරේ. හරි ෆ්‍රී ලයිව් ක්ලාස් එකක් විදිහට කරේ. OS වල ඔයා නොදන්න දේවල් හැබැයි එක්සෑම් එකට ඕන වෙන දේවල් ගොඩක් ඒකේ ඇති. ඒකයි මම කිව්වා අර තියරි ඕන කියන එක. හරි දැන් සමහර ළමයි හිතාගෙන ඉන්නවා මේ තියරි නැතුව වැඩේ කරන්න පුළුවන් කියලා. ඒකට හේතුව ළමයි හිතාගෙන ඉන්නවා මේ තියරි කියන්නේ පාඩම් කරන જાතියක් කියලා. ඒක තමයි ලොකුම කේස් එක වෙන්නේ. ඒ ළමයි හිතාගෙන ඉන්නවා මේ තියරි කියන්නේ පාඩම් කරන જાතියක් කියලා. නිකන් කටපාඩම් වගේ. රයිට්. එතකොට පොත් බලාගෙන ඉගෙන ගන්න පුළුවන් වගේ. එහෙම කේස් එකකට වඩා ඔතන තියරි කියලා කියන්නේ තේරුම් ගන්න ඕන දේවල් ටිකක්. ඒ කියන්නේ වඩා ලේසියෙන්ම වෙන්න පුළුවන් දේ තමයි කවුරු හරි ඒ ටික තියරි හොඳට අවබෝධ කරගත්ත කෙනෙක් ඔයාට කියලා දෙන එක. يعني තියරි තේරුම් ගන්න ඔයාට තියෙන ලේසිම ක්‍රමය තමයි ඔයා පොත් කියවලා හොයන්න ගියොත් එහෙනම් ඔයාට ගොඩාක් දේවල් හොයාගන්න වෙයි. ඔයාට එක පොතකින් නවතින්න හම්බෙන්නේ නැහැ. කියන්නේ ගොඩක් රිසෝසස් පාවිච්චි කරලා තමයි ඒ නොලෙජ් එක අවශ්‍ය නොලෙජ් එක ගොඩනගා ගන්න වෙන්නේ. ගොඩක් රිසෝසස් පාවිච්චි කරන්න වෙනවා. හැබැයි මෙතන එක තැනකින් ඔයාට ඔක්කොම දේවල් ටික රිසෝසස් ඔක්කොගේම තියෙන දේවල් ටික එක තැනකින් හම්බ වෙනවා. ඉතින් ඔයා වරුණ channel එක ගිහින් බලන්න පුළුවන්. හරි. ඔයා මේ මෙච්චර කල් ඉගෙන ගත්ත OS සහ අපි උගන්වපු OS අතර මොන හරි වෙනසක් තියෙනවද? ආයේ නැද්ද? හරි. ඒ ටික බලන්න පුළුවන්. ඉතින් එතකොට OS වල මේ වෙනකොට යන්නේ අපි අන්තිමටම context switching process control block ඒ ටික ඉවර කරලා ඊට පස්සේ process එකක parameters ටික කතා කරේ අන්තිමටම ඒ වෙනකන් වීඩියෝස් ටික channel එකේ තියෙනවා right. එතකොට මේ ජූනි මාසෙදී පළවෙනි සතියේ සිකුරාදා දැන් සිකුරාදා යන්නේ ප්‍රෝග්‍රෑම් එක පිටුකරණය සම්පූර්ණයෙන්ම උගන්වලා තියරි ටික එක්සෑම් එකේ ආව පාස්ට් පේපර්ස් වල තියෙන ප්‍රශ්න ටික සම්පූර්ණයෙන්ම ඩිස්කස් කරනවා. ලොකු වෙලාවක් අරගෙන තමයි මේ වැඩේ කරන්නේ. ඊළඟට වෙබ් ඩෙවලොප්මන්ට් පාඩම කවර් කරගන්න පුළුවන්. ඒක ඇවිල්ලා අපි ජනවාරි පෙබරවාරි මාස දෙකේ කරපු පාඩමක්. හැබැයි ජූනි මාසේ ජොයින් වෙන ළමයින්ට ෆ්‍රී ඒක කවර් කරගන්න chance එකක් හදලා දෙන්න පුළුවන්. හරි. ඒක සම්පූර්ණයෙන්ම මේවත් තියරිත් එක්ක තියෙන්නේ. ඒකට හේතුව ඔයාට සමහර වෙලාවට ප්‍රශ්න දැකපුවාම උත්තර හිතෙන්නේ නැත්තම් ඒක කවදාවත්ම ඉගෙනගෙන නැති දෙයක් වගේ දැනෙනවා නම් දැන් මොන හරි වාට පේපර් එකක් දකිද්දී පාස්ට් පේපර් එකක් දකිද්දී ටර්ම් ටෙස්ට් එකේ පේපර් එකක් දකිද්දී ඔයාට දැනෙන්නේ මේකට උත්තර ලියන්න මගේ ළඟ දේවල් නැහැ කියලා නම් හරි ඔයාට දැනෙන්නේ එහෙමනම් ඒ කියන්නේ ඔයාගේ ළඟ තියරි ටික හරියට නැහැ කියන එක හරි තියරි කියලා කියන්නේ අවබෝධ කරගන්න ඕන දේවල් ඒකයි මම කිව්වේ තියරි ටික සම්පූර්ණයෙන්ම රිවිෂන් ළමයිට උගන්වනවා. එහෙම වුණොත් තමයි ලොකු රිසල්ට් වලට යන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව අර කටපාඩම් කරගෙන ගියොත් එහෙම වැඩේ චුට්ටක් අවුල් යනවා. ඒක වෙන පාරක යන්න පුළුවන්. හරි. ඒ හින්දා මේ වෙබ් ඩෙවලොප්මන්ට් වලත් තියරි ටිකත් ඔක්කොමත් එක්ක තමයි වීඩියෝස් ටික තියෙන්නේ. ඒ කියන්නේ උඩින් පල්ලෙන් නෙවෙයි.
කියනවා ඒක මොන හරි දෙයක් හිතන්න ඕන නම් ඒ හිතන්න ඕන දේත් එක්ක කියලා දීලා තිනවා. ඔයාට OS ටික බලපුවහම ඕනනම් තේරෙයි. හරි. ප්‍රෝග්‍රෑමින් වලත් එහෙමයි. මේ සතිය ඉරිදා ඒ කියන්නේ ජූනි 1 ඉරිදා ඇල්ගොරිතම්ස් ටික ඩිස්කස් කරනවා. ඒ කියන්නේ ඔය ඇල්ගොරිතම්ස් වල විශේෂයෙන්ම ඇල්ගොරිතම් එකක් හදාගන්න විදිය ෆ්ලෝ chart එකක් ව්‍යාජකේතයක් ඒ ටික ළමයෙක්ට පුළුවන් නම් ඇත්තටම ඒ ළමයට ප්‍රෝග්‍රෑමින් පුළුවන් වෙනවා. මොකද එතනින් එහාට ඇල්ගොරිතම් එකක් ළමයෙක්ගේ ඔළුවේ ක්‍රියේට් කරන්න පුළුවන් නම් එයාට ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්න එක එහෙට මහ ලොකු දෙයක් නෙවෙයි. හරි. අර ඇල්ගොරිතම් එක ඔළුවේ ක්‍රියේට් වෙනවා නම් ඒකට අදාළ Python කෝඩ් එක ලියන එක වැඩක් නෙවෙයි. ඒතකොට Python වලට වඩා අර වැදගත්ම පොයින්ට් එක ඔය ප්‍රෝග්‍රෑමින් පුළුවන් වෙනවා කියන සිද්ධිය කරගන්න ඔයාට බලපාන ප්‍රබලතම සිද්ධිය තමයි මේ ප්‍රෝග්‍රෑමින් වල තියෙන ඇල්ගොරිතම්ස් ටික. ඒ කියන්නේ ෆ්ලෝ chart සහ ව්‍යාජකේත ටික. ඒ ටික සම්පූර්ණයෙන්ම විස්තරතුව හොඳම විදිහට කරනවා. ඔන්න ඔය දේවල් ටික තමයි යන්නේ. ඊට පස්සේ SQL theory ටික සම්පූර්ණයෙන්ම කතා කරනවා. ඔය ටික ජූනි මාසේ යනවා. එතකොට database ටික ඉවර කරලා තියෙන theory ටික. database වල theory part එක මුල්ලේ ඉඳන්ම ගත්තොත් එහෙම ER diagram වදිනවා, relational schema. ඊට පස්සේ තව ආයෙ ගත්තොත් එහෙම normalization සම්පූර්ණයෙන්ම උදාහරණත් කරලා ඉවර කරලා තිනවා සෑහෙන්න හොඳට. ඊළඟට enhanced ER diagram EER කියලා කියන්නේ ඒ ටික සම්පූර්ණයෙන් ඉවර කරලා තිනවා. ඊට පස්සේ relationship types ටික සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවර කරලා තිනවා. ඊළඟට තව ඒකේ ඉතිරි වෙලා තියෙන පාර්ට් එකක් තමයි SQL කරාට පස්සේ කරන්න තියෙන්නේ අර integrity constraints. එහෙම නැත්නම් ඒකාබද්ධ සංරෝධක කියලා කොටසක් තියෙනවා. ඒ ටික තව ඉතිරි වෙලා තියෙනවා. ඊළඟට තව ගත්තොත් එහෙම weak entity strong entity ඒව අතර සම්බන්ධ හැදෙන විදිය ඒවා කොහොමද දත්ත පාවිච්චි කරලා ඒවා තේරුම් ගන්නෙ ඒ සියලු දේවල් ටික විස්තරතුව කරලා තිනවා. හරි. එතකොට ඔයාට database වල recordings ඕන නම් ඒ ටිකත් වෙනමම ගන්න පුළුවන්. හරි. ඔන්න ඔය වගේ වැඩ ටිකක් තමයි ජූනි මාසේ යන්නේ. ඊළඟට ජූනි මාසේ අලුතෙන් ජොයින් වෙන ළමයින්ට අපි මේ වෙනකන් papers 16ක් නෙවෙයි 17ක් ඩිස්කස් කරලා දිනවා. එකේ ඉඳන් 17 වෙනකන් NFS series එක. ඒ කියන්නේ මේ paper class එකේ මේ papers වල ගත්තොත් එහෙම අර නිකන් ලාමක මට්ටමේ MCQ නෙවෙයි. MCQ 30 papers 16ක් 17ක් මෙතන තියෙන්නේ. හරි 17 වෙනි paper එකත් මේ සතිය කරා අපි. දැන් අර exam එක level එකේ තියෙන papers 17ක් තමයි තියෙන්නේ. එතකොට ඒ ටික සම්පූර්ණයෙන්ම papers ටිකයි discussions ටිකයි ඔයාලට බලන්න පුළුවන්. හරි ජූනි මාසේ join වෙන ළමයින්ට. ඒතකොට ඒ වගේ දේවල් ටිකක් ඔයාලට අපේ revision එකෙන් ගන්න පුළුවන්. ඒතර මම speed revision එකක් කියලා කිව්වේ ඉක්මනට ඉවර කරන්න ඕනේ. එතකොට ඒ නිසා තමයි ඔක ස්පීඩ් රිවිෂන් එකක් කියලා කිව්වේ. හැබැයි දැන් ගත්තොත් එහෙම ඕක තියරිත් එක්ක උගන්වන්නේ. ඔය හැම පාඩමකම තියරිත් එක්ක. හේතුව ළමයෙක්ට හරියටම තියරි තේරිලා තිබ්බොත් තමයි ඒ ළමයා සාර්ථකව එක්සෑම් එකේ යන්නේ. මොකද ඔයා හොඳටම දන්නවා. නිකන් OS පාඩම් වගේ ගත්තොත් එහෙම හොඳටම දන්නවා. ප්‍රෝග්‍රෑමින් පාඩම් ඒවා ගත්තොත් ඒ තවත් හොඳට ඒවා තේරෙනවා සීන් එක මොකද්ද කියලා. හරියට තියරි එක වදින්න ඉගෙනගෙන තිබ්බොත් ඒ කියන්නේ ඕකේ ඕනම දේවල් ටිකක් තියෙනවානේ. ඕනම දේවල් ටික හරියට ඉගෙනගෙන තිබ්බොත් ඔයාලට ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන්. අර මම කලින් කිව්වා වගේ අර නිකන් ප්‍රශ්නයක් දකිද්දි මගේ ළඟ තියෙන නොලෙජ් එකෙන් මේක ලියන්න පුළුවන්ද වගේ හැඟීමක් ළමයෙක්ට එනවා කියලා කියන්නේ ඒ ළමයා හරියට ඉගෙනගෙන නැහැ කියන එක. තියරි ටික නැහැ කියන එක. හැබැයි සමහරලාට මෙහෙම ළමයෙක්ට හිතෙන්න පුළුවන්. මේ ප්‍රශ්නේ දකිද්දි මේක අපි ක්ලාස් එකේ කරා නේද? ඒක ටික බලාගත්තා නම් හරි වගේ කියන එක වෙනයි. ඒ කියන්නේ ළමයා කොහෙන් හරි ඉගෙනගෙන තියෙනවනේ. හරි එහෙම නැතුව අර ළමයෙක්ට දැකපු ගාම පේපර් එකේ ලොකු ප්‍රශ්නයක්. දැන් ඔයාලා පාස්ට් පේපර්ස් ටික නිකමට හරි බලන්න එක සැරයක්වත්. හරි. එතකොට ඔයා ඉන්න මට්ටම සහ යා යුතු මට්ටම අතර ගැප් එකක් හරි මොනවා හරි තියෙනවා නම් හොයාගන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම පාස්ට් පේපර්ස් ටික ඉගෙනගත්ත පාඩම් ටිකට අදාළව පොඩ්ඩක් පෙරලලා බලන්න. හරි පෙරලලා බැලුවොත් තේරෙයි ඔයා ඉගෙනගත්ත දේවල්ද පේපර් එකේ අහලා තියෙන්නේ. නැත්නම් ඉගෙනගත්ත දේවල් වලට උත්තර දෙන්න පුළුවන්ද වගේ දේවල් ටිකක් ඔයාලට හරියටම කන්ෆර්ම් කරගන්න පුළුවන්. ඒ නිසා 25 A level කරන ඔයාලා අනිවාර්යයෙන්ම නිකමට හරි past papers ටික බලන්න ඕන. right? ඉතින් මේ අපි සාමාන්‍යයෙන් ක්‍රමේ තමයි පාඩම ඉවර වෙලා past papers වල ප්‍රශ්න ටික සම්පූර්ණයෙන්ම ඩිස්කස් කරනවා. ඒක in detail ඩිස්කස් කරන්නේ. දැන් මේ NFS series එක ගත්තොත් එහෙම මේකේ 1 ඉඳන් 16 වෙනකම් papers ටික ඔක්කොම හැම MCQ එකක්ම A to Z ඩිස්කස් කරලා තියෙනවා. උත්තරේ ගන්න ක්‍රමය මොකද්ද? නිකන් උත්තරේ දාලා නෙවෙයි. උත්තරේ ගන්න මූලධර්ම ටික ඒ ඔක්කොම පැහැදිලි කරලා දීලා තමයි කරලා තියෙන්නේ. ඒතකොට ඔයාට
channel එකේ ගියොත් අන්තිමටම කරපු 16 වගේ පේපර් එකක් බලා ගන්න පුළුවන්. ඒ MCQ ටික ඩිස්කස් කරන්න සාමාන්‍යයෙන් මම පැය 5ක් විතර කාලයක් ගත්තා. හේතුව හැම දෙයක්ම වෙන්නේ කොහොමද කියලා ළමයින්ට පැහැදිලිව කියලා දෙන්න ඕන නිසා. රයිට්. ඉතින් මේ ඔන්ලයින් රිවිෂන් එකට ජොයින් වෙනවා නම් ඔය දේවල් ටික කරගන්න පුළුවන්. හරි. තව ඉතිරි වෙලා තියෙන දේවල් ගත්තොත් එහෙම නෙට්වර්කින් පාඩම කරනවා. ඊළඟට නෙට්වර්කින් පාඩම කලින් කරේ නැහැ. අපි ඒ කියන්නේ ඔන්ලයින් එකේ තාම කරේ නැහැ. නෙට්වර්කින් එක කරනවා. ඔයාලට කවර් කරගන්න පුළුවන්. ඊළඟට තව ගත්තොත් එහෙම සිස්ටම්ස් පාඩම ඊට පස්සේ PHP පාර්ට් එක ඒ වගේ දේවල් ටිකක් ඉතිරි වෙලා තියෙනවා. ඒ ටික තව ලොකු පාඩම් ඒවා කවර් කරගන්න පුළුවන්. අනේ පහුගිය කලින් කරපු ඒවා ටික ගන්නත් පුළුවන් ඕනනම්. right. එතකොට පන්ති තියෙන ටයිම් එක ගත්තොත් එහෙම අගහරුවාදා 7:00 ඉඳලා 10 වෙනකන් යන්නේ SQL පාර්ට් එක. ඔයාලට ලයිව් ජොයින් වෙන්න බැරි නම් රෙකෝඩින් එක බලන්නත් පුළුවන්. ඊට පස්සේ සිකුරාදා 7:30 ඉඳලා 10 වෙනකන් ඒක OS වල ප්‍රී ක්ලාස් එක යන්නේ ඔපරේටින් සිස්ටම්ස් පාඩම. ඊට පස්සේ ඉරිදා උදේ 6:00 ඉඳන් 9:00 වෙනකම් ප්‍රෝග්‍රෑමින් ලයිව් එක යනවා. ප්‍රෝග්‍රෑමින් ලයිව් එකට අමතරව රෙකෝඩින්ස් බලන්නත් තියෙනවා. මොකද ඉක්මනට ඉවර කරගන්නත් ඕනේ ඉරිදා. උදේ මේක උදේ මේක හවස මේ ටිකම හවස මේක උදේ ඊට පස්සේ පේපර් ඩිස්කෂන් එක සාමාන්‍ය යන දවස් තමයි සෙනසුරාදා. හරි සෙනසුරාදාට පේපර් ඩිස්කෂන් එක යනවා. සෙනසුරාදා 7:30 10. තමයි. ඔන්න ඔය විදිහට තමයි අපේ ලයිව් ක්ලාසස් මේ ඔක්කොම ලයිව් ක්ලාසස්. ඊට පස්සේ ආට රෙකෝඩින්ස් ටික බලන්න සෙට් වෙයි. මොකද ප්‍රෝග්‍රෑමින් වල ටියුට් දෙකක් විවර කරගන්න ඕන අපිට ජූනි මාසේ ටියුට් දෙක නේ 3ක්. ප්‍රෝග්‍රෑමින් වල ටියුට් 3යි, SQL ටියුට් එකයි 4යි. ඊට පස්සේ අර දෙක නම් පරණ දෙකනේ. ඒතකොට ටියුට් 4ක් වාට මේ මාසේ එනවා. හරි. මේ ඔක්කොම ලයිව් ක්ලාසස් යන්නේ. ඊට පස්සේ ප්ලස් එතකොට ප්‍රෝග්‍රෑමින් ටිකට රෙකෝඩින්ස් තව සෙට් වෙන්න පුළුවන්. හරි අනිවාර්යයෙන්ම සෙට් වෙනවා. හරි ප්‍රෝග්‍රෑමින් වල රෙකෝඩින්ස් ටිකක් එනවා. ඔන්න ඔය විදිහට තමයි අපි ජූනි මාසේ යන්නේ. එතකොට ජූනි මාසෙදී SQL පාර්ට් එක database අනිත් එක වැදගත්ම දේ තමයි මේ database වල past papers වල තියෙන ප්‍රශ්න ටික in detail ඔක්කොම ඩිස්කස් කරනවා. හරි. ඒ කියන්නේ උත්තර ගන්න විදිහත් එක්ක සම්පූර්ණයෙන්ම කතා කරනවා. ප්‍රෝග්‍රෑමින් වල නම් පාස්ට් පේපර්ස් වල දේවල් ටික ඩිස්කස් කරන්න වෙන්නේ ජූලි මාසේ. OS වල දේවල් ටික මේ මාසේ ඩිස්කස් කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔය දේවල් ටික තමයි යන්නේ. එතකොට මේ ඔක්කොම ලයිව් ක්ලාසස් යන්නේ. හේතුව ටිකක් වැඩිපුර සාර්ථකයි ළමයින්ට ලයිව් ක්ලාස් එකකින් දේවල් ටික දෙන්න එක. හරි. ඒකත් එක්ක ඔහම තමයි අපේ ප්ලෑන් එක යන්නේ. ඉතින් ඔයාට YouTube එකේ ඇති වෙනකන් රිසෝසස් තියෙනවා. අපේ OS වීඩියෝස් ටික බලන්න පුළුවන්. ඊට පස්සේ පේපර් ඩිස්කෂන් එක බලන්න පුළුවන්. ඒ දේවල් ටික බලලා ඔයාට හරි තීරණයක් ගන්න පුළුවන්. හේතුව අපි සම්පූර්ණ තියරිත් එක්කම හැමදේම උගන්වන්නේ. ඒකට හේතුව හරියට තියරි දන්න ළමයෙක් විභාග ඇතුලේ හොඳට සාර්ථක වෙන්න නිසා. රයිට්. එහෙනම් රිවිෂන් එකේ හම්බෙමු. මේකට තව ෆෝන් නම්බරයක් වාට විස්තර දැනගන්න ඕන ෆෝන් නම්බර එක දාන්න. රයිට්. මෙන්න මේ නම්බර එකෙන් වාට විස්තර දැනගන්න පුළුවන්. රයිට්. මෙන්න මේකේ WhatsApp තියෙනවා. වාට දැනගන්න පුළුවන්. හරි. ඔය ටික තමයි ඉතින් කියන්න ඕනේ.